MotoGP ග්‍රිඩ් එකේ පිස්සු වට්ටපු මාක් මාකස් දැන් ෆැක්ටරි ඩුකාටි එකත් එක්ක එකතු වෙලා ලොකු පෙරලියක් කරනවා. මේ විදිහට ෆැක්ටරි ඩුකාටි සයින් කරපු ලොකු චරිතයක් තමයි වැලන්ටිනෝ රෝසි කියන්නේ. රෝසි 2011 ගන්නවා කැරියර් චේන්ජින් ඩිසිෂන් එකක්. නමුත් අවසානයේ රෝසිට 2011 සහ 2012 සීසන් දෙකම Taman Yamaha බයික් එකෙන් කරපු පිස්සු වැඩ එකක්වත් කරන්න බැරි වෙනවා. චැම්පියන්ෂිප් එක පවා 2011 සහ 2012 අවුරුදු වල ලොරෙන්සෝටත් ස්ටෝනර්ටත් මේ හේතුවෙන් බෙදීලා යනවා. රෝසිට 2013 නැවතත් සටනට එන්න හැදුවත් 2013 මාක් මාකස්ගේ පැමිණීමත් එක්ක රෝසි හිතපු දේවල් එකක්වත් කරන්න බැරි වෙනවා. රුකී මාකස් 2013 MotoGP චැම්පියන්ෂිප් එකක් ලබාගෙන තමයි සීසන් එක අවසන් කරන්නේ. රෝසි වෙනි පුරාවෘත්තයක් සමග ධාවන පතේ බෙදාගත්තත් රුකී මාකස් කිසිම මහන්සියක් නැතිව තරඟ කරන බවක් තමයි බලා සිටින අපට තේරුණේ. මාකස්ගේ වේගය සහ අනුකම්පා විරහිත රයිඩින් ස්ටයිල් එක සමග 2013 සිට 2019 දක්වා ලෝක ශූරතා 6 තමා සතු කර ගැනීමට මාකස් කටයුතු කරනවා. මාකස් හැම වෙලෙම MotoGP කියන ක්‍රීඩාවක් පමණක් නොව එය ඔහුගේ ක්‍රීඩා පිටිය ලෙසයි සැලකුවේ. නමුත් 2020 දී අවාසනාවන්ත අනතුරත් සමග නැවතත් මාකස් පැමිණෙන ලෙස ප්‍රේක්ෂකයන් බලා සිටියේ නොයිවසිල්ලෙන්. ඒ පරණ මාකස් ලෙසට 2025 දී ෆැක්ටරි ඩුකාටි GP25 එක පැදලා ඔහු එක දැනටමත් ඔප්පු කර අවසන්. Taman සිටියේදී චැම්පියන්ෂිප් එකක් දිනා ගැනීමට කෙතරම් අපහසුද යන්න ඔහු නැවතත් පෙන්වා දී තිබෙනවා. කෙසේ වුවත් ෆැක්ටරි ටීම් එක තමයි MotoGP ග්‍රිඩ් එකේ තියෙන බලවත්ම ටීම් එක වෙන්නේ. ඔවුන් සෑම විටම හොඳම රියදුරන් සහ හොඳම බයික්ස් තමයි සපයන්නේ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන සම්පූර්ණයෙන්ම ආධිපත්‍ය ෆැක්ටරි ටීම් එක යටතේ තියාගන්න. ඉතින් මේ සමීකරණය අතිසාර්ථක වී තිබෙනවා MotoGP ඉතිහාසය ගැන අපි බැලුවොත්. උදාහරණයක් විදිහට Yamaha සමග ලොරෙන්සෝ සහ රොසි, Honda සමග මාක් මාකස්, ඩුකාටි සමග කේසි ස්ටෝනර්. නමුත් මේ මොඩර්න් ඩුකාටි ජෙනරේෂන් එකේ මේ දේ තරම් පැහැදිලි බවක් නම් පේන්නේ නැහැ. මොකද ඩුකාටිය ඉතා වේගවත් බයික් එකක් වුණත් අර කිව්ව ආධිපත්‍යය වැඩිය පෙනෙන්නට තිබුණේ නැහැ. පෙකෝ අකණ්ඩව අවුරුදු දෙකක් ශූරතාවේ දිනාගත්තත් ඔහුගේ පාලනය කිසිවිටකත් මාකස්ගේ නායකත්වයෙන් යුතු ෆැක්ටරි හොන්ඩා යුගයක් කරා ගෙන ගියේ නැහැ. පෙකෝ හට 2024 හොඳම බයික් එක තිබීදී තරඟ 11ක ශූරතාවේ තමා සතු කරගත්ත 2024 දී ශූරතාවේ අවාසනාවන්ත ලෙස ඩුකාටි ප්‍රයිවට් ටීම් එකක් වෙත දීමට සිදු වෙනවා. ඉතින් මේ හේතුන් නිසා 2025 ඩුකාටි විසින් තමන්ගේ විශාලතම පියවර ගන්න හිතනවා. ඒ 2025 ෆැක්ටරි සීට් එක සඳහා 2024 ඩුකාටි පැදලා චැම්පියන්ෂිප් කෙනෙක් වුණ හෝහේ මාටින් වෙනුවට මාක් මාකස් තෝරා ගන්නවා. මාකස් තෝරා ගැනීමේ ඩිසිෂන් එක මුළු MotoGP කමියුනිටි එකම කන පිට හැරෙව්වා. මෙය ගිවිසුමකටත් වඩා වැඩි දෙයක් බව පෙනෙන අපට නම් නොඅනුමානයි. මොකද ෆැක්ටරි ඩුකාටි තවත් ශූරයෙක්ව නෙමේ සොයමින් සිටියේ. ඔවුන්ට අවශ්‍ය වුණේ ග්‍රිඩ් එක තමා සතු කර ගැනීමට සුදුසු පාලකයෙක්. මාක් පසර ගන්නාව Honda සමග කරපු දේ දැනටමත් 2025 තරඟ දෙකක් අවසානයේ මාක් ඩුකාටි සමග ඔප්පු කර අවසන්. ඉතින් මේක ෆැක්ටරි ඩුකාටි විසින් ගත්තු නිවැරදිම තීරණ ලෙස අපිට හරියටම කීමට පුළුවන්. තායිලන්ඩ් වල මාර්ගයේ අතිවිශිෂ්ට දක්ෂතාවයෙන් පසු 2025 තමාගේ ආධිපත්‍ය තහවුරු කිරීමේ එකම ඉලක්කයෙන් මාක් ආජෙන්ටිනාව වෙත පැමිණෙනවා. ඉතින් මාක් කලේ කුමක්ද? කෙලින්ම ලේට් රේස් ඇටැක් එකකින් තමන්ගේ සහෝදරයා වන ඇලෙක්ස්ට රේස් එකේදී පහර දෙනවා. ඔබ මාක් මාකස් ගැන දන්නවා නම් ඔහුගේ ප්‍රධානම උපාය මාර්ග ඔබ දැනටමත් දන්නවා විය හැකියි. තරඟ විශ්ලේෂණය, පහර දීම සහ ජය ගැනීම. ආජෙන්ටිනාවලදීද සිදු වුණේ මෙයයි. ඒකත් කරේ තමන්ගේම සහෝදරයාට. ඇලෙක්ස්ට සුපුරුදු විදිහට රේස් එකේ ලීඩ් එක අරන් ඉදිරියට යන්න මාකස් ඉඩ දෙනවා. ඒ ඇලෙක්ස් ස්ට්‍රෝං නිසාවත් අන් හේතුවක් නිසාවත් නෙමෙයි. මාකස් නිතරම ප්‍රතිවාදීන්ගේ දුර්වලතා නිතර අධ්‍යයනය කරන කෙනෙක්. පෙකෝ මේ දේ ගැන ඉතා හොඳින් දැන සිටියා. පෙකෝ මේ ගැන තායිලන්ඩ් වල ප්‍රෙස් කන්ෆරන්ස් එකේ පවා කියා සිටියා. තමාත් සමග මාක් සෙල්ලම් කරනවා කියා. නමුත් මාක් පෙකෝ එක්ක විතරක් නෙමෙයි. මාක් මුළු MotoGP ග්‍රිඩ් එකත් එක්කම මෙන්න මේ සෙල්ලම කරමින් තමයි ඉන්නේ. late race pace, perfect execute, psychological dominance. මේ හැම දෙයක්ම ඩබල් චෙක් කිරීමට මාකස් පසුබට වෙන්නේ නැහැ. ඉතින් මාක් දැනට තිබ්බ තරඟ දෙකේ වීරයා පමණක් නෙවෙයි. ඔහු ලකුණු 72ක් සමගින් 2025 සීසන් එක ලීඩ් කිරීමටත් සමත් වෙනවා 2019න් පසුව. ඉතින් දැන් මේ දේවලුත් එක්ක ඔයාලට හිතෙනවා ඇති ඇයි මාකස් කාටවත් නැවැත්විය නොහැකි කියලා. පෙකෝ මාටින් ඇලෙක්ස් ඔබට අවශ්‍ය ඕනම කෙනෙක්ගේ නමක් කියන්න පුළුවන්. නමුත් මේ ඔවුන් සියලු දෙනාටම එක ගැටලුවක් තිබෙනවා. ඒ තමයි මාක් තරඟකාරී බයික් එකක සිටින විට මාක් මුළු
MotoGP grid එකම පාලනය කරනවා. ඒ වේගයෙන් විතරක් නෙමෙයි. පෙකෝ වුණත් ඩුකාටි සමග හොඳ වැඩෙක් වුණත් මාකස් තරඟ කරන ආකාරය, රිද්මය, අනිත් රයිඩර්ස්ලා වැරදිවලට පෙළඹවීම, අනුකම්පා විරහිත පහර දීම වැනි හැකියාවන් නිසා මාක්ව නැවැත්වීමට ඉතාමත් අපහසුයි. ඒ අපිට 2015 දීද හොඳින් දැක ගැනීමට හැකි වුණා. ඒ ලෙජෙන්ඩරි වැලන්ටිනෝ රෝසි සමග මාකස්ට තරඟේ වේගයෙන් යා හැකි වුණා. මාකස් හැම වෙලේම රෝසිගේ පිටිපසින් ඉන්න තෝරාගෙන රෝසිගේ තරඟයට බාධා කිරීම ගැන රෝසි සෑහෙන කල්කිරීමකට පත් වුණා. දෙදෙනා අතර සීතල යුද්ධයක්ද මේ නිසා ආරම්භ වුණා. මෙන්න මේ දේ තමයි මාකස් නැවතත් 2025 ඉඳලා කරමින් සිටින්නේ. මේ වතාවේ මාර්ගය අතේ ලෝකයේ හොඳම වේගවත්ම බයිසිකලේ තිබෙනවා. ඩුකාටිය දැනටමත් ආයුධයක් වුණත් මාකස්ගේ අතේ අන් සියල්ලටම බය උපදවන බියකරු සිහිනයක් කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් පෙකෝහට ශූරතාවයේ බලාපොරොත්තු තියාගන්න හැකි වේද? ඔහුට මේ සඳහා ඉක්මනින්ම තමන්ගේ සුදුසු ස්ථානය සොයාගත යුතු වෙනවා. මොකද පෙකෝගේ ආරක්ෂාකාරී ක්‍රියාවිලාශය කිසිදු පලක් වෙන්නේ නැහැ මාකස් එක්ක. දැන් අපිට පේනවා මාකස්ට විරුද්ධව මාකස්ද ඇලෙක්ස්ට විරුද්ධව පෙකෝත් යුද්ධයක් ගොඩනගාගෙන තිබෙන ආකාරයක්. ඇලෙක්ස් මාකස් ශක්තිමත් වුණත් ඒත් පෙකෝ හෝ මාක් තරම්නම් කොහෙමවත් නැහැ. ශූරතාවයේ අවශ්‍ය නම් සැබවින්ම පෙකෝට සටන් බිමට පැමිණෙන්න වෙනවා. මාකස් පසුපස හඹා යා යුතු වෙනවා. තවදුරටත් ඇලෙක්ස්ගේ පිටිපස්සේ හිර වෙලා ඉඳලා නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද යථාර්ථය කුරිරුයි. පෙකෝ වහාම ඉදිරියට නොපැමිණෙන්නේ නම් පෙකෝට වැටහෙන්නත් කලින් ශූරතාවය ඔහුගෙන් ගිලිහී යනවා නොඅනුමානයි. ඉතින් මේ රිස්ක් එක ඉතාමත් වැඩි. ජයග්‍රහණ නොමැති නම් ඩුකාටි ගන්නා කුරිරු තීරණ ගැන අපි දැනටමත් දන්නවා. පෙකෝ මේ අභියෝගයට මුහුණ නොදෙන්නේ නම් මාකස්ගේ සහයට වෙනත් ක්‍රියදුරකු අවශ්‍යයි කියලා ඩුකාටියට සිතෙන්නට ඉතින් කොපමණ කලක් යාවිද. මෙන්න මේ ප්‍රෙෂර් එක ඉතින් ඉතාමත් වැඩි. ඊළඟ රේස් එක තියෙන ඇමරිකා කෝටා සර්කිට් එකේදී ඉතින් මේක කොටින්ම මාකස්ගේ නිජ භූමියක් කිං ඔෆ් ද කෝටා යන නාමයෙන්ද මාකස්ට මේකට නමක් හැදිලා තියෙනවා. ඉතින් මෙවරත් ඔහු ජයග්‍රහණය කරයි දෙන්නට වඩා ඔහුට අභියෝගයක් දෙන්න කවුරු හරි සිටීවිද කියන දේ නම් සැකයක්. අනිවාර්යෙන්ම පෙකෝට යම් කිසි විශේෂ දෙයක් අනිවාර්යෙන්ම සොයා ගැනීමට අවශ්‍ය වෙනවා. මාකස් ලකුණු 100ක් සමග කෝටා ජයග්‍රහණය කළොත් පෙකෝහට ශූරතාවයට ළඟාවීමට ගොඩක් අපහසු වෙනවා. ඇත්තම කිව්වොත් මාකස් ඩුකාටි කුණාටුව නැවැත්වීමට දැනටම කිසිවෙකුට හැකියාවක් තිබෙන බවක් නම් පෙනෙන්නේ නැහැ. ඔහුගේ නැවත පැමිණීම සඳහා අපි වසර ගණනාවක් බලා සිටියා. දැන් ඔහු නැවත පැමිණ සිටිනවා. ඉතින් මේ MotoGP කියන එක ගොඩනැගී තියෙන්නේ මෙන්න මේ එදිරිවාදිකම් ආධිපත්‍ය සහ මේ පුරාවෘත්තයන්ගේ නැගීම් සහ වැටීම් මත. අපි මේ දේවල් හොඳින්ම MotoGP රේස් බලනවා නම් දැකලා තියෙනවා. ඉතින් රෝසිට එදිරිව ස්ටෝන සිටියා. පසුව රෝසිට විරුද්ධව ලොරෙන්සෝ හිටියා. අවසානයේදී ඉතින් අපි දැක ගන්න පුළුවන් වුණා රෝසිට එදිරිව මාකස්ද. ඉතින් මාකස්ට අනිත් රයිඩර්ස්ලට ඇටැක් එකක් දෙන්න පුළුවන් වේද? තමන්ගේම ෆැක්ටරි ඩුකාටි පදින පෙකෝට මාක්ව අභිබවා යන්න පුළුවන් වෙයිද? තහොත් මාකස් ඩුකාටි සමග සියලු දේ අරන් යයිද? ඉතින් මෙන්න මේක දැනට තියෙන ලොකු ප්‍රශ්නයක්. මාක් ඩුකාටි කියන්නේ දැනට තියෙන හොඳම 2025 හොඳම සංයෝජනය. කිසිම රයිඩර් කෙනෙක් ඔහුව නැවැත්වීමට ඉදිරිපත් නොවුනොත් නම් අපිට තවත් එක් කුරිරු පුද්ගලයෙකුගේ ශූරතා තරඟයක් දෙස තමයි බලා සිටින්නට සිදු වෙන්නේ. අපි බලමු ඇමරිකාවේදී කුමක් වේද කියලා. ඉතින් රේස් එක ඉස්සරහට එනවා. ඉතින් මෙවැනි MotoGP දේවල් දැන ගැනීමට ඉතින් අනිවාර්යෙන් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, support එකක් දෙන්න. එක්කම අපේ Facebook MotoGP ශ්‍රී ලංකා group එකට සම්බන්ධ වෙන්න. ඔයාලට daily ඒකේ updates MotoGP වල වෙන updates මම post කරනවා. අනිවාර්යෙන්ම මේ සතියේ ඇමරිකා රේස් එක බලන්න. එහෙනම් සුබ දවසක්.